හෙලෝ හැමෝටම ඔයාට අහම්බෙන් 8යි 8 කියලා නම්බර් එක ටයිම් එකක හරි රිසිප්ට් එකක හරි view count එකේ හරි පේන්න ගන්නවද? ඉතින් ඒක කන්සිඩරන්ස් එකක් නෙවෙයි. 88 කියන එක යුනිවර්ස් එකෙන් strongest abundance message එකක්. ඉතින් අද අපි කතා වෙන්නේ 8යි 8 angel number එක ඔයාගේ life path එකට abundance energy එකක් ගැන යුනිවර්ස් එකෙන් එන ශක්තිමත් විශේෂ message එකක් තමයි මේ 8යි 8 කියන්නේ. ඉතින් ඒක ගැන එහෙම පේන්න ඔයාට හේතුව තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්නේ. ඉතින් number 8 කියන අංකය symbolize කරනවා ඔයාගේ බලාපොරොත්තු. ඒ වගේම ඔයාගේ සාර්ථකත්වය, ආදරය මේ වගේ දේවල් number 8න් symbolize කරන්නේ. ඉතින් ඒක දෙපාරක් එකතු වෙන විට ඒක වෙනස්ම දෙයක් කරන්න විවෘත වෙන අවස්ථාවක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් එහෙනම් ඔයත් 8යි 8 දකිනව නම් ඒකට හේතු යුනිවර්ස් එකෙන් කියන්නේ ඔයාලට හේතු 3ක් තියෙනවා. ඒ කියන්නේ යුනිවර්ස් එක 88 sign එකෙන් යුනිවර්ස් එක කියනවා ඔයාට ඔයා හිතපු දේවල්. කියන්නේ ඔයාගේ මේ පෞද්ගලික කාලේ පුරා ඔයා හිතේ තියාගත්තු නිවැරදි දේවල්. ඉතින් දැන් ඔයාට ආයෙත් එනවා ඒවා. නින් අලුත් මුදල් ආයෝජන අවස්ථා එනවා. ඒ වගේම opportunities වගේම සාර්ථක ව්‍යාපාර වගේ දේවල් ඒ වයින් එකක් හෝ කිහිපයක් ඔයාගේ ඉෂ්ට වෙනවා. ඉෂ්ට වෙන්න පටන් ගන්නවා. නම් ඔයා අතීතයේ අරන් ගිය දුක් දේවල් bad cycles වගේ දේවල් නැති වෙලා යනවා. ඒ කියන්නේ 8යි 8 පේනකොට ඒව ක්ලියර් වෙනවා. ඉතින් කිසිම දෙයක් නරක දෙයක් වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේවල් වෙනවා කියලා තමයි මේ 8යි 8 පේනකොට ඔයාට විශ්වයෙන් දෙන්න මැසේජ් එක. ඉතින් 8යි 8 කියන සයින් එක ඔබේ ඉනර් පවර් එක ඇක්ටිවේට් වෙන සයින් එකක්. ඉතින් ඔයාගේ ඉන්ටියුෂන්, confidence, self worth ඒවත් level එකක් අප් වෙනවා. ඉතින් යුනිවර්ස් එක කියනවා ඔයා දැන් සූදානම්. ඔයා ඒක කරන්න. ඒක ඔයා දැන් සූදානම් ඒ දේ කරන්න. ඒ වගේ අදහසක් තමයි යුනිවර්ස් එකෙන් අපිට දෙන්නේ. ඉතින් එහෙනම් ඔයත් 8යි 8 පෙනෙන විට ඔයා කරන්න ඕනේ positive thinking තියාගන්න. කිසිම නරක දෙයක් හිතාගන්න එපා ඒ වෙලාවට. ඒ වෙලාවට ඔයාගේ හොඳ දේවල් හිතලා පොසිටිව්ම හිතන්න. ඒ වගේම ඔයාගේ බලාපොරොත්තු ලියලා විෂුවලයිස් කරන්න. කියන්නේ නව අයිඩියාස් අදහස් ඒ වෙලට හිතන්න. ඒ වගේම ඒ වෙලාවට ඇක්ෂන් එකක් ගන්න ක්‍රියාත්මක වෙන්න හොඳම වෙලාවක්. ඉතින් 8 to 8 එනර්ජි එක action attraction combination එකක්. ඉතින් ඔයත් 8යි 8 දැක්කනම් ඔයත් ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔයත් 8යි 8 දැක්ක අවස්ථා තිබ්බද කියලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් නම් අනිත් අයටත් ඒක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඒ වගේම නම්බර්ස් ඒන්ජල් සයන්ස් ගැන තවත් දැනගන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් on කරන්න. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට thank you very much. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. bye bye.